ටක් ගාලා එන්නකො මට ආපු ලස්සන ජුවනල් ඕඩර් සෙට් එකක් බලන්න. මේ වගේ තියෙන්නේ මොනවද කියලා මම හැමදේම එකින් එක පෙන්නන්නම්. පැක් එකේ ගොඩාක් දේවල් තියෙනවා. හරිද? මේ තියෙන්නේ මේ ළඟදි මම යවපු ජුවනල් පැක් ඕඩර් සෙට් එක. මේකෙන් පැක් 3ක් මම සම්පූර්ණ ඇතුලේ තියෙන දේවල් ගැන එකින් එක වලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. බලන්නකො මේ වගේ ලස්සන වගේම ක්වොලිටි එක මේ වගේ ඇතුලේ තියෙන දේවලුත් ඒ වගේම ක්වොලිටි එකට තියෙනවා. මම ඔයාලට ඔක්කොම එකින් එක පෙන්නන්නම්. මේ තියෙන්නේ පළවෙනි ජර්නල් පැක් එක. මේකේ මුලින්ම ඔයාලට මේ වගේ පිටු 160 ජර්නල් බුක් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. කවර් පේජ් එකට වගේම ඇතුළට මේ වගේ ලස්සන ෂයින් පේජස් දෙකක් එනවා. මේ දෙකත් ඔයාලට කැමති ෆොටෝස් මට ඒවලා කස්ටමයිස් කරගන්න පුළුවන්. කස්ටමයිස් ෆී එකක් මම ගන්නෙ නෑ. මුලින්ම ඩිසයින් ටේප් ස්ටිකර්ස් 50ක් වගේ ප්‍රමාණයක් ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ මේ වගේ ලස්සන ඩිසයින් පේපර්ස් 32ක් ඔයාලට හම්බ වෙනවා. මේ වගේ එක එක ඩිසයින් වලින් ඔයාලට ඒ ටික අරගන්න පුළුවන්. මේ ඔක්කොම ඔයා ආස විදිහට තමයි කස්ටමයිස් කරලා දෙන්නේ. ඔයා ආස ෆොටෝස් මට හොයලා එවුවම මේ විදිහට ඔයා ආසම ෆොටෝස් වලින් ජර්නල් පැක් එකේ හැම දෙයක්ම කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා ඉතින් මේවා normal color print out නෙවෙයි shine ගතියක් තියෙන ලස්සන papers. ඉතින් A5 size එකකින් 4කුයි A6 size එකකින් 28කුයි ඔයාලට හම්බ වෙනවා. ඔක්කොම 32ක්. ඊට පස්සේ මේ වගේ ඔයාලට ජර්නල් එකේ අලව ගන්න ෆොටෝස් 40ක කලෙක්ෂන් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ වගේ ජර්නලින් ස්ටිකර් 100කට වැඩි ප්‍රමාණයක් ඔයාලට හම්බ වෙනවා non cut විදියට. ඉතින් ඒ වගේ හැම පැක් එකකටම මම ඒ කිව්ව දේවල් ටික ඉන්ක්ලූඩ් වෙනවා. ඒ හැම එකක්ම ඔයාලට ආස ෆොටෝස් දීලා ෆ්‍රී කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකේ ප්‍රයිස් එකත් එක්ක ගොඩක් වටිනවා ඇති කියලා. මොකද ජර්නලින් පටන් ගන්න ඉන්න අයට මේක ගොඩක් වටිනවා. මොකද ජර්නලින් කියන්නේ ඇත්තටම අපේ ස්ට්‍රෙස් එක නැති කරන, ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට ඔළුව රිලැක්ස් කරගන්න ගොඩක් වටින දෙයක්. ජර්නලින් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය සමහර විට ඇති. ඒ අයට පුළුවන් YouTube එකේ සර්ච් කරලා බලන්න. ජර්නල් කරන විදිය ගැන ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඉතින් ජර්නල් කරන විදි ගොඩාක් තියෙනවා. එක එක විදියට තමයි ජර්නල් කරන්න. ඉතින් ඔයාටත් පුළුවන් YouTube එකෙන් වීඩියෝස් බලලා ඔයාට ගැලපෙන ක්‍රමයක් තෝරගෙන ජර්නල් පටන් ගන්න. එතකොට ඒකෙදි මේ පැකේජ් එකේ තියෙන දේවල් ඔයාට ගොඩක් වටිනවා. මොකද ඩිසයින් පේපර්ස්, එතකොට ලස්සන ස්ටිකර්ස්, ටේප් ස්ටිකර්ස් වගේ දේවල් ඔයාගේ ජර්නල් එකේ අලවලා එතකොට ඒ වගේ ලස්සනට ඔයාගේ පේජස් ඩිසයින් කරගන්න මේකේ ඔයාට හම්බ වෙන දේවල් වැදගත් වෙනවා. ඉතින් ඔය ආස විදියට ආස ඕනම් ෆොටෝ එකක් දාලා කස්ටමයිස් කරලා දෙන මේ ජර්නල් පැක් එක රුපියල් 1800ක් විතරයි වෙන්නේ. ඉතින් ඕන අය මට WhatsApp message එකක් දාන්න. ඔයාලට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. ඉතින් තව පැක් 3ක් තියෙනවා මට පෙන්නන්න. මම ඒක ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. තව අලුත් items වගේම අලුත් planners ගොඩක් එන්න තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි.